හෙලෝ ප්‍රන්ස් වෙල්කම් ඉතින් බං මට ග්‍රැනිය ආරාධනාවක් දීලා තිබ්බා එන්න කියලා මේ ග්‍රැනියත් එක්ක නත්තල් සමරන්න. ඉතින් බං මං ඉතින් ඔන්න ඇවිල්ලා ඉන්නේ. ආවට පස්සේ බං ග්‍රැනිය මට පට්ට කැත වැඩක් කරා. ග්‍රැනිය මාව ආය අල්ලලා හිර කරගත්තා. ඉතින් බං හිර කරගත්තට පස්සේ ඉතින් දැන් මට ආය පැනලා යන්න ඕනේ. දැන් ඉතින් අපි අද පයින්නේ මොකෙන්ද? අපි අද පයිමු කාර් එකෙන්. දැන් ග්‍රැනිය එන්න ඕන. ග්‍රැනියයි පොඩ්ඩක් මචං සෙන්සිටිව් වැඩි කරගත්තා. ටුක්ටක් වැඩි අඩු කරගමු. හරි දැන් ග්‍රැනිය එන්න ඕන බං මගේ නුවණට අනුව. නුවණට අනුව මේකේ මොකද බං තාම පරක්කු මේකේ කාලසටහනක් හදලා දෙන්න ඕන බං හරියන්නේ නැහැ නැත්තම්. ග්‍රැනි ඔයා කොහෙද? අඩෝ කෝපම් මේකි නිදිද උඹ? අඩෝ බං මට ෂොට් එක දීලා මේකේ හොඳට ආතල් එකේ නිදි වගේ. හරි බං ඕක අපි ඔය ටික සික් කරගමු දැන් එයිනේ. දැන් ආවොත් හොඳයි ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් සද්ද ඇහෙනවා ඇති. හැබැයි මම මයික් එකක් ගත්තා මම ඒකෙන් බයි වීඩියෝ රෙකෝඩ් කරද්දි පොඩ්ඩක් සද්ද මේ වෙනවා. ගණන් ගන්න එපා වුණා. ඔව්ව මොනවද බං? සද්ද නම්. ඒක නේ ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි යන්න ඕන කාර් එකෙන් පයින්න මේ කෑල්ල ගන්න. ග්‍රැනිය දැකලා නෑ මාව. අඩෝ වැටුන්නේ නැත්තේ ඇයි බං? හරි බං වැටුණා ඒක. නංගි ඔයා මාව දැක්ක දෙන්න. අඩෝ ග්‍රැනිය මාව දැකලා අපි මෙතනින් ගිහලා පොත අරගමු බං දැන්. පොත අරගෙන පොඩ්ඩක් ග්‍රැනියට වටක් දාලා ඉල පොත තියමු. අඩෝ බං මේ ග්‍රැනියගේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන පොඩ්ඩක් ෆෝනේ ලැග් එකක් යනවා මචං ඇයි දන්නේ? මාර වැඩේ කියන්නේ බං කවදාවත් මේ ගේම් එක මගේ ෆෝන් එක නම් ලැග් වෙන්න විදියක් නැහැ. ලැග් එකක් එන බං බග් වෙනවා වගේ සීන් එකක්. ඇයි දන්නේ නැහැ බං එහෙම වෙන්නේ කමක් නැහැ කරන්න දෙයක් නැහැ අපි ග්‍රැනිය මේ පැත්තෙන් ගෙන්න ගමු. ග්‍රැනිය ගිහිල්ලාද දන්නේ නැහැ නේ යනවාද කියලාගෙන කණ්ඩ වෙයිද. යමු ග්‍රැනිය නම් යනවා පේනවා වගේ දැක්කා යනවා වගේ. ගිහිල්ලාද හරි බං ග්‍රැනිය ගිහිල්ලා අපි යමු. අපි ගිහිල්ලා දැන් මේ පොත තියලා වෙපන් කීයක් ගමු. මෙතන එක ගහලා තියෙනවා අංකේ. පොත මෙතනින් තියන්න ඕනේ. පොත මෙතනින් තිබ්බා. දැන් පොඩ්ඩක් බලපන් ග්‍රැනි අක්කා ඉන්නවද කියලා. ග්‍රැනි නෑ. හෙලෝ ග්‍රැනි. ඔයා ඉන්නවද? එයා නෑලු. අපි ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් මේක පෙරලමු. දැන් උතන්ට එනවනේ. මේකත් පෙරලමු. ඕකත් පෙරලලා ඉමු පොඩ්ඩක් මෙතනින් එනකන්. ආවට පස්සේ බං ඉතින් අපි පහලට යමු. ඔන්න බලපන් මගේ මොලේ. උඹලට තියෙනවද මේ වගේ මොලයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මල්ලා. අඩෝ දැන් මං බං ආයේ වීඩියෝ හදන්න නැතුව ඉන්න තමයි කල්පනා කරේ. උඹලා ඉතින් බං වීඩියෝ වලට ලයික් දාන්නේ. අඩෝ බං ප්ලීස් බං ලයික් එකක් දාපන්. ඔය නිකන් තියෙන බටන් එකනේ බං. ඕක ඉබුවා කියලා උඹලට හෙනයක්වත් අදින්නේ නැහැ නේ මුකුත් වෙන්නේ නැහැ නේ බං. අඩෝ බං ලයික් එකක් දාපන්. ලයික් එකක් දාලා මට ආසිතන විදිහට කමෙන්ට් එකක් දාලා හරි ෆ්‍රෙන්ඩ්ස් ඕක විසික් කරගෙන ගිහිල්ලා යමු. මේක ගත්තා. ගියා පහලට ගිහිල්ලා ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් අපි වෙපන් කී එක. අඩෝ එහෙම මොකද ඒ උනේ? ඔතනින් බං හැමදාම මං හැරෙන ස්පීඩ් එක වැඩිද මන්ද? මම කැරකිලා යනවා බං. මේක මෙතනින් දාගමු. දාලා ගමු වෙපන් කී එක. අඩෝ ෆ්‍රෙන්ඩ්ස් වෙපන් කී එක ගත්තා. ඉතින් බං මම මේ ගේම් එක ප්ලේ කරන්නේ ගේම් එක අරගෙන 4 වෙනි රටාවේ. එතකොට ඔයාලට මේ වගේ බඩු තියෙනවා 4 වෙනි රටාවේ ඔයාලා ප්ලේ කරන්න ගත්තොත්. ඔයාලත් ප්ලේ කරලා බලන්න ආයි සුපිරි. මේක බං ග්‍රැනි නත්තල් අප්ඩේට් එක. ග්‍රැනි ආයේ මොකොත් නැහැ නත්තල් තොප්පිය දාලා නත්තල් 100කට ඇගුල දාලා ගැම්මට එන්නේ ලස්සනට. කෙල්ල ලස්සනට ඇදලා හිටියා. අඩෝ බං ඉතින් ආවට පස්සේ ඉතින් මට කරේ බලු වැඩේ. නත්තල් දවසෙත් මාව අල්ලගත්තනේ බං ගෙදරුන් එක්ක නත්තල් සමරන්න දුන්නේ නැහැ මේකින්ද. ඉතින් මම අම්මලාට කිව්වා මෙහෙම ග්‍රැනි එන්න කියන මට නත්තල් සමරන්න. ඉතින් මම යන්නම්. අම්මලාත් කිව්වා ඔව් යන්න වා කරන බලු වැඩ වලට ග්‍රැනියට පවුනේ ග්‍රැනි කියලා. ඉතින් මං ආවා. ආවට පස්සේ බං කවුද දන්නේ මෙහෙම බලු වැඩක් කරයි කියලා මේකේ මට. යකෝ බලු වැඩ කරලා මදි බං මේකට. තුනක වැඩ කරන්න ඕනේ. හරිද? තුනක වැඩ කියන්නේ ඉතින් බලු වැඩ තමයි මං ආතල් එකට එහෙම කිව්වේ. හරි බං ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සම්ම සබ්ස්ක්‍රයිබ් ඊයෝ ඒ මගුල පැටලෙනවා. දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් කරලා නම් ඔහොම ඉඳපල්ලා. කරලා නම් කරපු විදියට ඉඳපල්ලා. මොකුත් කරන්න යන්න එපා. ග්‍රැනි නංගි ඔයා මොකද කරන්නේ එනවද නැද්ද? ග්‍රැනි අඩෝ බං මේ කියන පරක්කුයි බං. යකෝ නෝමල් මොඩ් දාලා නෙවන ආයි ඊළඟට මම ප්ලේ කරන්නේ හાર્ඩ් මොඩ් දාලා. බලපංකෝ. හරි. ඉඳා. ආයි මොකුත් නැහැ. ඇහැට තිබ්බේ සෝඩි හොඳේ. ඇහැට නෙමෙයි තියන්න කිව්වා අය කටට. ඇහැට වැදුනේ. මොනවාද බං ආයේ ඕක විනාඩියෙන් ඇහැරිලා එන එකනේ. ඇහැට නෙමෙයි ඕක කොහෙට තිබ්බත් ඕක කියනවා ආයේ. ඕක මේ ආත්මෙට මරන්න හම්බෙන්නේ නැහැ බං. කොහමද ආයේ ඉතින් ඉලක්කේ?
මේක අරන් ගිහලා ෆ්‍රෙන්ඩ්ස් අපි නිල් පාටේ අතුර ගමු. නිල් පාටේ අතුරත් අරන් ගිහම එතකොට අපිට ලේසි. නිල් පාටේ අතුර තියෙන්නේ මෙතන. ඇරියා ගත්තා. මේකෙන් තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි කාර් එකෙන් පැනලා යන තැන ගේට්ටුව අරින්නේ. මේක නැත්තම් ඉතින් ආයේ මලාට පැනලා යන්න බෑ. දැන් අපි අරන් යන්න ඕන ආයේ මේක කවණු පද්ධතියට. මිටිය ගන්න. මිටිය ගම අරන් ගිහිල්ලා මේක ඕනම අර ග්‍රැනියට කියලා ලෑලි ටික ගලව ගත්තා හැකි. එහෙම කරන්නේ නැහැ බං ග්‍රැනිය පවුනේ. මමම ගලව ගන්නවා. අද ෆ්‍රෙන්ඩ්ස් මං ග්‍රැනියට කියලා වැඩ මුකුත් කරගන්නේ නැහැ. මමම කරගන්න තමයි ආවේ. අර බං ඒත් මට පාට්ට අවුල ග්‍රැනි උඹ මට කරව බලු වැඩේට. හරි ඒකට මම මට කෘතඥව සලකලා යන්නම්කෝ. අද තියෙනවා පට්ටම අවුල් වැඩේ කියන්නේ මං ග්‍රැනියගේ টয়ලට් කානුවටත් යන්න වෙනවනේ. අයියෝ ගන්දස්සාරේ බෑ ඒක නා. තිබ්බ බං එකෙන් මේකට නම් බුලට් එක ගත්තා ඇරියා දොර. හරි බං මේක මෙතන අතර ගමු. අත ඇරගත්තා මේක ගත්තා. මේක මේ ආකාරයට අරගෙන අපිට පොඩු තෑගි පෙට්ටියක් තියෙනවා බලපන්. පොඩු බලපන් බං ඒ වගේද මේක ලස්සන. ඔඩේ බං මංවත් හදන්නේ නැහැ බං මෙච්චර ලස්සනට අපේ ගෙදර නත්තල් ගා. බලපන් බං ග්‍රැනියට ආයේ බං සුපිරි හැකියාවක් තියෙන බං ඩිසයින් කරන්න. බලපන් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඔඩෝ බලුපැල නැමෙද්දි පේන්නේ හිටගද්දි පේන්නේ. කොහමද ග්‍රැනියගේ හැකියාව? අම්මට එන්නේ දෙන්නම් වාට හැකියාවට රැකියාව. ඉඳා. ඵලයන් යකෝ යන්න. කැවුවා බං ආයි ඉතින් වැටුන්නේ නැහැ නේ මේකකිනුත් යහුවා. මේ බෝලෙන් ටෙස් පොඩි වැඩක් කරෑකි මම උඹලට පස්සේ කරලා පෙන්නන්නම්කෝ. ගනි මිටිය දැන් උඩට යන්න ඕන බං ආයි සොනික් වගේ. නැත්තම් මේක ඇහැරෙනවනේ. යම මැරුණා මැරිලත් වද දෙනවා බං. අයියෝ මස් කෑලි හැම තැනම. හරි බං ඉතින් අපි දැන් මේකෙන් ලෑලි ටික ගලව ගන්න ඕන. ෆ්‍රෙන්ඩ්ස් අපිට තව පොඩි වැඩ ටිකක් තියන්නේ කරන්න අපි ටික කරමු. කෝ ලෑලි ටික මේ තියෙන්නේ බං ලෑලි ටික මෙන්න මේ ආකාරයට ලෑලි තුන ගලව ගන්න ඕන. ගලවන එක ලෑල්ලක් අතර ගන්න ඕන. ඒක අරන් මෙතනින් ප්ලේස් කරගෙන ඊට පස්සේ බං මෙන්න මෙතන තියෙන බං කාර් කී එක. මේකේ තමයි තියෙන්න ඕනේ. ඔය තියෙන්නේ. ආයේ මොකුත් නැහැ කොහොමද නේ? හැකියාව මට විනිවිද පේනවා බං. ඒකයි මම ඔය ඔක්කොම කියන්නේ විනිවිද පේන ඉඳ තමයි ඔය පෙන්වන්නේ උඹලට. දැක්කනේ. මගේ නුවණට අනුව බං බැටරිය තියෙන්න ඕනේ දැන්. කොහෙද කියලා දන්නවද? ග්‍රැනියාගේ টয়ලට් කානුවේ. ඒකයි මං කිව්වේ টয়ලට් කානුවට යන්න ඕන ගන්දස්සාර බෑ කියලා. අඩෝ ග්‍රැනියා එනවා ගියාම මේක හැරිලානේ බං. අයියෝ මල්ල වදයක්. ඔකත් පෙරලලා දාමු බං. අඩෝ මෙතනත් ඇගේ වෙට්ටියක් තියෙනවා. ඒකේ මොනවද තියෙනවද දන්නේ නැහැ බං. හරි බං ග්‍රැනියා එනවා අපි මෙහාට යමු. මෙහාට ගිහිල්ලා මේකේ තියෙන්න ඕන බං කොමඩු ගෙඩියක්. මේ තියෙන්නේ බං කොමඩු ගෙඩිය. ආයේ මෙලන්. ඕත් නැහැ කොමඩු ගෙඩිය ගත්තා. දැන් කණ්ඩ තමයි යන්නේ. ග්‍රැනි වත්තෙන්ට කෑල්ලක් කනවද? අඩෝ ග්‍රැනියා කොමඩු කණ්ඩ ආසයි කියලා මට ආරංචියක් ආවා. ඒකයි ඔය කොමඩු ගෙඩිය හංගලා තියෙන්නේ. නැත්තම් මං ගෙදර ඉන්න මිනිහෝ මේ උන් කෑවොත් ඒකද මං දැන් කණ්ඩ යන්නේ. එන්න අනේ ඔයා. ඔයාට දෙන්නම් මං කෑල්ල. එන්නකො දෙන්නම් මං ඔයාට කෑල්ල. මම මේක කන්නේ නැහැ බං මට මේක අස්සේ තියෙනවා පොඩි දෙයක්. ඒක ගන්න තමයි මම මේ යන්නේ දුවගෙන. හරි බං මෙතනින් තමයි යන්න ඕනේ එතනට. මේක අස්සේ බං තියෙනවා බං චූරි කෑල්ල සූප් වගේ අයිටම් එක. ඒක ගන්නත් ඕන. පරෙල්ලව පෙන්නන්න පොඩි දෙයක් බං. මේ බලපන් ග්‍රැනි ආයි ලස්සනට හදලා තියෙනවා බං හිම මීයෙක්ව. අයි සූපිටියක් ග්‍රැනි. හැකියාව නම් සූපිටි. හැකියාවට දෙන්නම්ක බං ඔයාට හැකියාව. මේ මෙතන කොමඩු කෑලි දෙක තියෙනවා කණ්ඩ වැවිලා මං යනවා. හරිද හොඳේ? අපි ගියා. ජම් ට්‍රේන්ස් අපි ගිහිල්ලා මේක පහලට දාගෙන එමු. පහලට ගියන් අපි මේ කාර් එක ළඟින් දාලා ආපහු එන්න ඕනේ බං ගෑස් ඔයිල් කෑන් එක ගන්න. ඉතින් ට්‍රේස් තව අලුත් ගේම් වගේක් තියෙනවා මං ගේම් ප්ලේ ගේන්නම්. මං ලංකාවේ කවුරුත් දාලා නැති ගේම් ප්ලේ එකක් දැම්මා. ඒකත් ඔයාලා බැලුවේ නැත්නම් දැම්ම කියලා බලන්න. ඒකේ link එකත් මම දාන්නම් description එකේ. මේක මෙතනින් හයි කරමු. අඩෝ හයි වෙන්නේ නැත්තේ අයියේ. හයි කරලා බං අපි ගන්න ඕන කතුර. කතුර අරගෙන දොර අරින්න ඕන. දොර ඇරලා බං මෙන්න මේ ආකාරයට මෙතන අත ඇරලා මෙන්න මෙතන පිටිපස්සේ හැංගෙන්න ඕන. දැන් ග්‍රැනි ඇයි. එන්න බලන්න ඔයා ග්‍රැනි. ඔය එන්නේ මං කියද්දි එනවා බං. දැක්කනේ. මම පොඩි කාලසටහනක් හදලා දුන්නේ ඒකේ විදියට හැබැයි වැඩ කරනවා බං. මේකට මම උඹලට කලින් ගේම් ප්ලේ වීඩියෝ වලින් කිව්වට බං කාලසටහනක් හදලා දෙන්න ඕන කියලා. ඉතින් බං මම පොඩි කාලසටහනක් WhatsApp එකේ මැසේජ් එකකින් දැම්මා.
ඊට පස්සේ කිව්වා හරි බොස්සා මං මේ විදිහට වැඩේ කරන්න. ඊට දැන් ඉතින් ඔය වැඩේ කරනවා. හොඳ කෙල්ලෙක් බං මොනවා වුණා. පොඩ්ඩක් ගහන එක තමයි යවුල්. හරි බං කෙල්ල කියන්න බෑ නාකිච්චි කියන්න බෑ ආච්චි කියමු. නාකිච්චි කිව්වොත් පොඩ්ඩක් නිකන් හිතට හරිමදි. එතනින් ආයෙ වැටෙන්නේ නැතුව ගානට යන්න ඕන බං. ගානට ගියාට පස්සේ මෙන්න මේක කපා ගමු. කපාගෙන බං යතුරු ගන්න ඕන. අඩු දොර වැහිලා. පිස්සුද බං යතුරක් අතේ තියද්දි දොර වැහිලාම නිකන් ඉන්නවද? පෙරලගෙන යන්නේ අද. පෙරලපන්. ආයි විසික් වෙන්න ගහන්නේ. හරි බං ඉතින් මේකත් අරගෙන ගිහිල්ලා අපි යන් කාර් එක ළඟට. කාර් එක ළඟට ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් අපිට කානුවට යන්න තියෙනවා. අපි මෙහෙම කාර් එකට යන ළඟට යන්නේ. කාර් එකට ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් අපි යන ටික හයි කරගමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි එක දිගට වැඩ ටික කරගමු නැත්තම් බං ආයේ බොරුවට වෙලාව යන එකට වෙන්නේ. ඊට අපි වැඩ ටික කරගෙන ඉමු. අඩෝ කෝ බං එන. ෆ්‍රෙන්ඩ්ස් මං ඔයාලෙන් අහන්න හිටියේ ෂූටින් ගේම් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් සෙව්වත් ගේන්නද කියලා. ඉතින් බං මං ෂූටින් ගේම් ගන්න පට්ටාසයි. ඔයාලා තාතන පහලින් කමෙන්ට් එකක් දාලා යන්න මං ෂූටින් ගේම් ගේන්න. ආයේ මොකොත් නැහැ බස් සුපිරි ගේම් වගේක් තියෙන්නේ. මං අරන් එන්නම්. ඔයාලා කැමති නම් විතර කමෙන්ට් එකක් දාලා යන්න. තව ඔයාලට ගෙවුන ගේම් තියෙනවා නම් ඕන එකක් ගෙනල්ලා දෙනවා. හරි බං කෝ බං ග්‍රැනියා. ග්‍රැනියා තාම නිදිද දන්නේ. ග්‍රැනියා නිදි අතරේ අපි වැඩක් කරගමු. හෙලෝ ග්‍රැනි. ඔයා දොයිද? දොයි නෑ එනවා. එයා එනවා. අම්බෝ එන්නේ. අම්බෝ මට පට්ට ආසාවක් තියෙන අප්පා මාන් ළඟට එන්න යා. එන්නනේ ඔයා. ඔයා ඉදි මං උඩට යනවා. උඩට ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් යන්න ඕන කානුවට. ග්‍රැනිගේ টয়ලට් කානුවට. මේ දැම්ම කියන්නේ බං උඹලා නහය වහගනින්න. දැන් ඉඳලම ගඳ එන්න පුළුවන් යතුරේ ඉඳලා. කණින් යතුර. ඔඩෝ වැටුණ ඉක්මනට නැගිටපන් නැත්තම් ග්‍රැනි ආවිල්ලා යවයි මාව টয়ලට් කානුවට. ඔඩෝ මං කෝ එනේ ස්පීඩ් එක කොහොමද ග්‍රැනියාගේ. හරි ෆ්‍රෙන්ඩ්ස් පැන්නා. දැන් කොහොමද ග්‍රැනියත් පයින්න ඕන අම්බෝ. ඒක නම් වෙන්න එපා බං. මට වෙන්න ඕන බලු වැඩ ඔක්කොම උනා කලින් ගේම් ප්ලේ වීඩියෝ රෙකෝඩ් කරද්දි. ඔන්න එන ෆ්‍රෙන්ඩ්ස් 1යි 2යි 3යි. ඔන්න එන නහය වාගෙනලා ගන්ධස්සාරි සංසාරි කිව්වලු. අම්බෝ ගඳ. අඩේ බං මට මාස් එකක් නෑ බං. නැත්තම් මම මාස් එකක් දා ගන්නවා. පට්ට විදියට ගඳයි බං. කොහෙද මම මේ ග්‍රැනිගේ ගෙදර මාස්. ග්‍රැනිට ඔය බං ගඳ සුවඳ තේරෙන්නේ නෑ රුනේ. ඒකයි ඔය. টয়ලට් කානුවක් අස් කරන්නේ නෑ. සල්ලි ගියක් හරි දුන්නා නම් බං අස් කරලා දෙන එකනේ. පෙරේතකම බං සල්ලි වල තියෙන පට්ට කුණයි බං ඔය ගෑණි. පට්ට කුණුයි. හරි බං මකුළු ආච්චි අඩෝ අන් දෙකක් ඇවිල්ලා. ග්‍රැනියා කරන බාල අපරාධ බලපන්. අඩෝ අන් දෙකක් ඇවිල්ලා බං මකුළු ආච්චිට. අන් දෙකක් හයි කරලා බං අන් දෙකක් එන්න විදියක් නෑනේ. මකුළුවන්ට කොහෙද ගිහපන් කොහන්. අන් එන්න බෑ කිසිම විටක. කොසුමිටක නෙමෙයි බං කිසිම විටක. මට කියුනේ කොසුමිටක කියලා. හරි බං වැහුවා. මෙන්න මේ දොරත් වැහුවා. දැන් ග්‍රැනියා එනවා. හරිනේ. එන්න ඕනේ. ඉතින් ආවේ නැත්තම් බෑනේ. ඔඩෝ මං ගෑස් ඔයිල් දාගත්තද? නෑනේ. මට මතක නෑනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ග්‍රැනි එනවා අපි උඩට ගිහලා දැන් ගෑස් ඔයිල් කෑන් එක අරන් එමු. මට මතක නෑ ෆ්‍රෙන්ඩ්ස් ගෑස් ඔයිල් දාගත්තද කියලා. ඔඩෝ බං මටත් වෙන බලු වැඩ බලහන්කෝ. කොහේ යන්නද මං තාම අර ගේට්ටුව අරගත්තෙත් නෑනේ පැඩ්ලොක් කී එකේ. ඒකත් අරගෙන යමු අපි. හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැම්ම මතක් කරන්නම් දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔය දැක්කම ෆ්‍රෙන්ඩ්ස් ගෑස් ඔයිල් එක දාලා නෑ. තව පොඩ්ඩෙන් යන්න හදනවා මම බූරු එක්ක වගේ ඒක නැගලා. මොනවා නේද බං පෙට්‍රල් නැතුව ස්ටාර්ට් වෙන්නේ. මෝඩයක් ඉන්න බං මාත්. හරි. මේක මෙන්න මේ ආකාරයට මෙතනින් අතෑරලා දමලා මෙන්න මෙහෙට යමු. අඩෝ අම්බෝ බං ඒක. මූණට මූණ හම්බුණා වගේ. හම්බුව ගැව්වා බං අක්ක පයින්ට ගැව්වා. තෙන්නම් කවද උඹට බං. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් දෙවෙනි දවස් උදා වෙනවා. අඩෝ ඒක නම් බලු වැඩේ බං මූණට මූණ හම්බුණා. අම්බෝ උම්ම එකක් දෙන්න ගියාද මන්දා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ආපහු ග්‍රැනි අක්කා මෙන්න මේට ගෙන්නගමු පොඩ්ඩක්. ගෙන්නගෙන යමු. කමන්නේ බං. කාර් එක ළඟට දැන් බං තියෙන්න ඕනේ පෙට්‍රල් කෑන් එක. එතන ඉන්න මට ගැහුවේ නේ.
හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි යනවා පැට්ලොක් කී එක අරගෙන යමු. හෙලෝ ග්‍රැනි ඔයා මොකද කරන්නේ? හොඳටම ලේට් වෙනවා මට වැඩ තියෙනවා. ඉක්මනට එන්නකෝ. ඔයා එන්නේ නැද්ද? අඩෝ ඔය එන්නේ ඔයා. හොඳ ගෙල්ලෙක් හරක්කොරෙක්. හරක්කොරේ නෙවෙයි බං ගහන එක තමයි බං මේකේ තියෙන එකම අවුල මට නම්. මාව දැකලා එනවා දැන් ඔය කෙල්ලගෙන එන්න මට ගෙලින්ද. ඔය තියෙන බං පෙට්‍රල් ගෑන් එක. මෙන්න මේ ආකාරයට බං මේ ඉබ්බා වැර ගන්න ඕන අපි. අරගෙන මෙන්න මේක මෙතනින් උස්සන්න ඕන. උස්සලා මෙන්න මේක මෙන්න මේට විසික් කරන්න ඕන. දැක්කනේ. එතකොට දැන් ග්‍රැනි ආයනවා. තව සැරයක් කරන් විසික් කරමු. විසික් කරා බං. එන්න අනේ ඔයා. එයා එනවා අපි දැන් උඩට දුවමු. උඩට දුවලා බං පොඩි වෙට්ටුවක් ග්‍රැනියට දාලෙමු. අම්බෝ තව පොඩි උඩට තමයි දුවන්න වෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි කොතනද වෙට්ටුව දාන්නේ? ග්‍රැනියත් වෙට්ටුව දාන්න තරම් බං. මේක ඇරලා බලමු. අඩෝ ඒකත් මොකෙක් ඉන්නවද දන්නේ නැහැ බං. අඩෝ ෆ්‍රෙන්ඩ්ස් අපි ග්‍රැනියව පොඩ්ඩක් දොයි කරවමුද? ඔය ඉන්නේ බං ග්‍රැනි. අඩෝ නත්තල් 100ක් බං ඉඳලා තියෙන්නේ චූටි. අඩෝ මරු බං ඌ. අඩෝ මං කලින් ගේම් එක ප්ලේ කරද්දි බං ඔක ළඟට ගියාට පස්සේ ගහනවා බං. ඕකත් එක්ක බෑ කරන්න වැඩි. ෆ්‍රෙන්ඩ්ස් මොකද කරන්නේ? ග්‍රැනියව නිදි කරවමුද පොඩ්ඩක්. හරි දැම්ම ගත්තා මෙතන හැංගෙමු. දොර මුල්ලේ හැංගිලා ඉද්දි බං ග්‍රැනියට පේන්නේ නැහනේ. දැන් මගේ නුවණට අනුව ග්‍රැනිය එන්න ඕන. දැන් එනවා. මේ දැන් මං කිව්වේ එනවා කිව්වොත් එනවා බං. නුවණට අනුව කියන්නේ මේ හැමෝටම බෑ බං මෙව්ව මට විතරයි පුළුවන්. දැක්කනේ. ඕක ඔන් කරපන්. දැන් එයි ඕකි. නංගි. ආයි මේ බා පොඩ්ඩක් රෝස් වෙලා දොයිය ගන්න. ආපෝ දත් මැදලා නැහැ බලපෑ ඇස් දෙකේ. කළු බෝලක් නැහැ බං සුදු බෝල විතරයි. හරි බයි ඉතින් බං රතු පාට දාගමු. රතු පාට දාගත්තා. ඉතින් මොකද මේ වෙන්නේ? හරි බං රතු පාට කහ පාට වුණා. දැන් කහ පාට කොළ පාට වෙනවා. මං කිව්වේ. ආයි බං ඉතින් මං කලින් ගේම් එක ප්ලේ කරලා තියෙනවනේ ඒකයි බං මම මේ පණ්ඩිතයා වගේ කියෝන යන්නේ. නැත්තම් කියවන්න බෑ. හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් තමයි ග්‍රැනිගේ කාර් එකෙන් පයින් ක්‍රිස්මස් දවසේ ක්‍රිස්මස් අප්ඩේට් එකේ සුන්දර ගින්දර අවසානයේ ග්‍රැනි දොයි. අඩෝ දැන් කළු බෝල කියපන්කෝ. හම්බෝ. ඇස් දෙක යකෙක්ගේ වගේ. ඔන්න එනම් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ ආකාරයට ස්ටාර්ට් කරගන්න. දැන් රිවර්ස් එකට ගත්තා. ඉස්සරහට ගත්තා. රිවර්ස් එකට ගත්තා. ඉස්සරහට ගත්තා. දැන් රිවර්ස් එකට ගත්තා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගියා. ග්‍රැනි බයි බයි. එහෙනම් අපි ගියා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ආය අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් හම්බෙමු. මේරි ක්‍රිස්මස් ඔයාලටත්.